චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ අතකෝ අභයෝ රාජ කුමාරෝ ඒන නිගණ්ඨෝ නාත පුත්තෝ තේනුප සංකමී උපසංකමිත්වා නිගණ්ඨං නාත පුත්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදීති කාරුණික වාසනාවන්ත පින්තුනි වස් කාල සීමාව තුළ පැවැත්වෙන තවත් එක් පින්කමක් අද දවසේ මේ විදිහට සිදු කරනු ලබනවා. අද වස් පින්කම සඳහා මූලික දායකත්වය බාරගෙන තිබෙන්නේ මහින්ද මහත්මයා, ඒ වගේම චමේලි මහත්මිය, තේනු දුව නුවන් පුතා ඇතුළු ඒ පවුලේ පින්නතුන්, ඒ වගේම මනෝද්‍යා මහත්මයා, ඒ වගේම ඒ පවුලේ පින්නතුනුත් සම්බන්ධ වෙනවා. ඉතින් තමන්ගේ හිතයිසීන් කල්යාණ මිත්‍රිනුත් ඒක රාශී කරගෙන අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරනවා. ඉතින් මේ පින්කම සිද්ධ කළ විශේෂයෙන්ම නමින් අභාව ප්‍රාප්ත මේගේ ඥාතීන් සිහිපත් කළා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊනා යාලගල ආදරණීය මෑණියන් පින් අනුමෝදන් කරන්ට, ඒ වගේම ඔලිවර් යාලගල පියාණන් පින් අනුමෝදන් කරන්ට, ඒ වගේම දොඩන්දුවේ වජිත ඥාන හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරන්ට, ඒ වගේම ලීලාද අල්විස් මෑණියන් පින් අනුමෝදන් කරන්ට, ඒ වගේම ලීලානන්ද විජේසේකර මහත්මයාටත් පින් අනුමෝදන් කරන්න. ඉතින් මේගේ ඥාතීන් සිහිපත් කළ අපි ධර්ම දේශනාව අවසානයේදී පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරනු ලබනවා. එමුනම් පින්තුනි අද දවසේ පින්වත් ඔබ මේ සූදානම් වන්නේ ධර්ම දේශනාවට සමන් දීමටයි. පින්වත් ඔබ හොඳින් අහලා තියෙනවා මොන විදිහටද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ සුතා, දාතා, වාචාය පරිචිතා, මනසානුපෙක්ඛිතා මේ ආදි වශයෙන් පැහැදිලි කිරීම කළා තියෙනවා. ඒ පැහැදිලි කිරීම අනුව සුතා කියලා කියන්නේ මේ ඊටාම් හොඳින් කන් යොමා මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ ශ්‍රවණය කළ ධර්මයේ දාතා කියලා කියන්නේ මතකයේ රඳවා ගන්න ඕනේ. ඒ වගේම මේ මතකයේ රඳවගත් ඒ දහම් කරුණු තමන් ජීවිතයට සම්බන්ධ කරලා පිළිපදින්නත් ඕනේ. ඒ මනසින් තමන් හොඳට තේරුම් අරගෙන ඒ දහම් කරුණු අනුව ජීවිතේ හැඩගස්වා ගන්නට ඕනේ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා වදාළ මේ සද්ධර්මයෙන් අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය කොටස් තුනක් යටතේ බෙදෙනවා. පරියප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද කියලා. ඒකට කියන්නේ ත්‍රිවිධ ශාසනය කියලා. දැන් අපි දන්නවා ශාසනය කිව්වහම සියල්ලම අයිති වෙනවනේ. බුද්ධ ශාසනය කිව්වහම බුද්ධ ධම්ම සංඝ ඊට පස්සේ ඒ ත්‍රිපිටකය මේ හැම දෙයක්ම අයිති වෙනවා මේ ශාසන කියන වචනයට. ඒතකොට ත්‍රිවිධ ශාසනය කියලා කියන්නේ මේ කොටස් තුනට බෙදලා අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි ඒ පැහැදිලි කිරීම කරන්නේ. පරියාප්ති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීසත් ධර්මයේ පරියාප්තිය.
ප්‍රතිපත්ති කියලා කියන්නේ ඒ උතුම් සේ සද්ධර්මයේ අපි පිළිපදින එක. හොඳට අහලා දැනගෙන ඒ පිළිවෙත් පුරන එකට. ඒක කියනවා ප්‍රතිපත්ති කියලා. ප්‍රතිවේද කියලා කියන්නේ එහෙම අපි පිළිවෙත් පුරනකොට අපිට ලැබෙන ප්‍රතිඵලය. පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද. එතන හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අපි මේ උතුම් සේ සද්ධර්මයේ හොඳින් දැනගෙන ඒ උතුම් සේ සද්ධර්මයේ ප්‍රගුණ කරන්න ඕනේ. දැනගෙන විතරක් හිටියට මදි. ඒ ප්‍රගුණ කළාම තමයි එහෙමනම් අපට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සේ සද්ධර්මයේ මූලිකම අරමුණ තමයි අපේ විමුක්තිගාමී මාවතට යොමු කරන්නේ. මේ සසර දුකින් අත මිදෙන්න අවශ්‍ය මඟ පහදා දීම. ඒතර බුදුරජාණන් වහන්සේට අපි මග්ග දස්සාවි කියලා කියන්නේ උන්වහන්සේ මේ මඟ කියලා දෙනවා. ඒතර උන්වහන්සේ අපට ඒ නිවන් මඟ මේකයි කියලා පෙන්වනවා විතරයි. රක්ඛාතාරෝ තථාගත. මේ තථාගතයන් වහන්සේ මේ විදිහට අපිට මඟ පෙන්වුවාට පස්සේ අපි තමයි ඒ නිවන් මගේ ගමන් කරන්න ඕනේ. ඒක අපි සතු වගකීමක්, අපි විසින් කළ යුතු කාර්යභාරයක්. ඉතින් පින්නතුනේ අද දවසේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ අබේ රාජකුමාර සූත්‍රය. මේ සූත්‍රයේ නම තමයි අබේ රාජකුමාර සූත්‍රය. මතක තියාගන්න. මජ්ක්‍ධිම නිකායේ තමයි මේ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රය තුලින් ඊටාම වටිනා පැහැදිලි කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා තියෙනවා. සම්මා සම්බුදුවරයෙක් තමන්ගේ ඒ බුද්ධ වචනය මොන විදිහටද භාවිත කරන්නේ කියන කාරණා. ඒතර අපිටත් අපේ ජීවිතයේ මේ කතා කරන වචන මොන විදිහටද හසුරවන්න ඕන කියන කාරණාව මේ සූත්‍රය තුළින් අපිට ඉගෙන ගන්න පුළුවන්. තාම වටිනා දහම් කරුණු අන්තර්ගත සූත්‍රයක්. අබේ රාජකුමාර සූත්‍රය. එතකොට මේ සූත්‍රය දේශනා කරන්නට මූලික වුණ පසුබිමක් තියෙනවා. මේ පසුබිමත් අපි දැනගන්න එක හොඳයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවේ. ඒතර පින්වත් ඔබට මතක් වෙනවා ඇති බුදුරජාණන් වහන්සේට මුල්ම ආරාම පූජාව සිද්ධ කළේ බිම්බිසාර රජුනේ. බිම්බිසාර රජුරෝ ඉදිකල ආරාමයේ තමයි වේළුවනාරාමය කියලා කියන්නේ. ඒ තමයි මුල්ම ආරාමයේ බුදුහාමුදුරන් පූජා කරන්නේ. ඒ වේලු කියන්නේ උණ බට. උණ ගස් වලින් සමන්විත විසුතුරු උද්‍යානයක්. මේ උද්‍යානයේ තමයි බිම්බිසාර රජු මුල්ම ආරාමයේ ඉදිකල බුදුහාමුදුරන් පූජා කරන්නේ. එතකොට මේ වේළුවනාරාම කියනවා වගේම තවත් මේකට කියන වචනයක් තමයි කලන්දක නිවාපේ. කලන්දක කියලා කියන්නේ පාලියෙන් ලේනුන්ට. ඉතින් විශාල වශයෙන් ලේනු මේ උද්‍යානයේ ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි කලන්දක නිවාපේ කියලා කියන්නේ. මේ උණ ගස් වලින් යුක්ත විසුතුරු උද්‍යානයේ විශාල ලේනු පිරිසක් ඉඳලා තියෙනවා. ඒ නිසා කලන්දක නිවාපේ කියලා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ මේ රජගහ නුවර වේළුවනාරාමේ කලන්දක නිවාපේ වැඩ ඉන්නකොට තමයි මේ අබේරාජ කුමාරයා මූලික කරගෙන මේ සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. එතකොට මේ අබේරාජ කුමාරයා බිම්බිසාර රජුරුවන්ගේ බිම්බිසාර රජුන් විසින් හදා වඩාගත්ත පුතෙක් වගේ හදා වඩාගත්ත කුමාරයෙක්. එතකොට මේ බිම්බිසාර රජුරුවන්ට රාජකුමාරවරු 3 දෙනෙක් හිටිය බව සඳහන් වෙනවා. එක්කෙනෙක් නම් බොහොම ප්‍රසිද්ධයි. අජාසත්. ඊළඟට දෙවනියා තමයි චුන්ද. තුන්වෙනියා තමයි මේ අබේරාජ කියලා කියන්නේ. ඒතර පින්නත් ඔබට මතක් වෙනවා ඇති අර මුලින්ම සඳහන් කරපු අජාසත් මොන වගේ චරිතයක් තිබ්බ කෙනෙක්ද කියලා. දේවදත්ත හාමුදුරුවොත් එක්ක එකතු වෙලා
ඒ දේවදත්ත හාමුදුරන්ගේ උපදෙස් මත බිම්බිසාර රජුරෝ ඝාතනය කරන්න ඒ සියලු කටයුතු ටික ඔක්කොම පිළියෙල කරන්න තිබුණා. රජාසත් කුමාරයාට දුන්න උපදේශය තමයි දේවදත්ත හාමුදුරෝ ඔබ තාත්තා මරලා එහෙම නැත්නම් පියා මරලා රජ වෙන්න මම බුදුරජාණන් වහන්සේ මරලා බුදු වෙන්නම් කියලා. ඔන්න බලන්න පාප මිත්‍ර ආශ්‍රේ මොනතරම් භයානකද කියනවනේ. හැබැයි බුදුවරයෙක් මරන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ. ඉතින් මොනතරම් බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්නට ඒ කාලේ හැටියට කරන්න පුළුවන් හැමදේම කරන්න. නාලාගිරිය තාට රාකල 16ක් පොවලා කුලප්පු කරලා ලැබුවා. ඒ වගේම දඹදිව තලයේ හිටිය දක්ෂම දුනුආය ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ මඟ වඩිනකොට ඒ දුනුආයන් ලවා බුදුහාමුදුරන්ට ඝාතනය කරන්නට දුනුයි යොදාගෙන විදලා ඒ කටයුතු කරන්න පටන් ගත්තා. නමුත් ඒ වගේම ඔය ගිජ්ජකූට පර්වතයේ නේද පාමුල බුදුරජාණන් වහන්සේ සක්මන් කරනකොට මේ බුදුහාමුදුරෝ ඝාතනය කරන්නට උඩ ඉඳලා ගලක් පෙරළුවානේ. ඒ සිදුවීම ඔක්කොම දන්නවනේ පින්නත් උඩ. ඉතින් මේ දේවදත්ත හාමුදුරන්ගේ හොඳම මිත්‍රයෙක් තමයි මේ අජාසත් කුමාරයා. ඒකට කතා ප්‍රවෘත්ති කියන්න වෙලාව ගන්නේ නැහැ. අජාත සත්තු කියලා කියන එකේ තේරුමක් දැනගන්න බෑ. අපි දන්නවනේ අජාසත් කියලා අපි කියන්නේ මේකේ අපි අර්ථය ගන්නවා නම් අජාත සත්තු කියන එක තමයි අජාසත් කියලා කියන්නේ. අජාත කියලා කියන්නේ නූපන් ඉපදිච්ච නැති. සත්තු කියලා කියන්නේ හතුරා. බලන්නකෝ දාපු නම ඒකේ තේරුම. ඉපදෙන්න ඉන්නකොට අනාවැකි කියන අය කිව්වා මේ ඉපදෙන්න තියෙන දරුවා මෙන්න මේ විදිහේ කෙනෙක්. අනාගතේ තාත්තා මරලා රජ වෙනවා. එහෙනම් ඒතකොට බලන්න මොනතරම් ඒ තාත්තා මරලා රජ වෙන්න ඒ දරුවෙක් ඉපදුනාට පස්සේ අවකුස තුළ පිළිසිඳ ගන්නකොට ඒ පරිසරය පවා වෙනස් වුණා කියනවනේ. රජවාසලයේ තිබ්බ මේ ඒ ආයුධ දිලිසුණා කියනවා. එහෙම තමයි පැහැදිලි කරන්නේ. ඒ තරම් මේ දරුණු පුද්ගලෙක්. නමුත් ඒව දැනගෙනත් අර පුත්‍රයාට තියෙන ආදරය සෙනෙහස නිසා ඒ පිය රජතුමා ඒ තමන්ගේ පුතුණුවන් නැති කරන්න කටයුතු කළේ නැහැ. ඉතින් කොහොම නමුත් ඒ අනාවැකිය ඒ විදිහටම සිද්ධ වුණා. ඉතින් කොහොම නමුත් අජාසත් ඒ වගේම චුන්ද අබේ මේ තුන් දෙනා තමයි බිම්බිසාර රජුරවන්ට හිටිය දරුවෝ. ඒකට අබේ රාජ කුමාරයා දරුවෙක් හැටියට හදා වඩාගත්ත කෙනෙක් රජවාසලේ. එතකොට මේ අබේ රාජ කුමාරයා අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා බොහොම ප්‍රසිද්ධ ගුරුවරු හිටියනේ. එයාට කියන සත් ශාස්ත්‍රවරු කියලා. සත් කියලා කියන්නේ 6ක්. ඒ 6 දෙනා අතරින් බොහොම ප්‍රසිද්ධම කෙනා තමයි කවුද? නිගණ්ඨනාථ පුත්ත. නිගණ්ඨනාථ පුත්ත ශාස්ත්‍රඥ වහන්සේ. ඒ නිගණ්ඨනාථ පුත්තගේ හොඳම අනුගාමිකයෙක් තමයි මේ අබේ රාජ කුමාරයා. නිගණ්ඨනාථ පුත්ත. ඒතකොට ඒ ජෛන ආගමනේ. මේ ජෛන ආගමේ අපි කියනවා බුද්ධ කාලේ හැටියට බොහොම ප්‍රචලිතව තිබුණු ඒ නිගණ්ඨනාථ පුත්තගේ ගෝලයක් හැටියට තමයි නිතරම නිගණ්ඨනාථ පුත්ත හමු වෙන්න යනවා. දවසක් මේ අබේ රාජ කුමාරයා නිගණ්ඨනාථ පුත්ත තමන්ගේ ඒ ශාස්ත්‍රෝරය හමු එන්න ගියපු වෙලාවේදී නිගණ්ඨනාථ පුත්ත මේ අබේ රාජ කුමාරයාට සඳහන් කරනවා තථාගතයන් වහන්සේ කියලා කියන්නේ බොහොම 이르දි ප්‍රාතිහාර්ය සිද්ධ කරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම තථාගතයන් වහන්සේගේ ඥානය, ඒ අවබෝධයට සමාන කරන්න මේ ලෝකෙ කිසි කෙනෙක් නැහැ. මනුස්සයෙක්වත්, දෙවියෙක්වත්, බ්‍රහ්මයෙක්වත්, මාරයෙක්වත් කිසි කෙනෙක් මේ තථාගතයන් වහන්සේගේ
ඒ ඥානයට සමාන කරන්න පුළුවන්කමක් නැහැ. බලන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නේ කවුද මේ? නිගණ්ඨනාථ පුත්ත ශාස්ත්‍රවල. ඒක බලන්නකො මේ සූත්‍රය කියවනකොට පින්නත් ඔබට මේ කරුණු ටික දැනගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මොනවයි කියනද කියලා මේ නිගණ්ඨනාථ පුත්ත දන්නවා. දැනගෙන තමයි මේ කතාව මේ අබේරාජ කුමාරයාට සඳහන් කරන්නේ. ඒකට එහෙම ප්‍රචලිත වෙන්න හැම කෙනෙක්ම මේ තථාගතයන් වහන්සේගේ මේ හැකියාව දන්නවා. දඹදිව තලයේම ප්‍රචලිතලා තිබෙන්නේ. ඔබට පුළුවන් මේ භාග්‍යතුන් වහන්සේ එක්ක වාදයකට යන්න. වාදං ආරෝපේති. කියන්නේ වාද විවාද කරන්න. තථාගතයන් වහන්සේත් එක්ක වාදයකට යන්න අවශ්‍ය කරුණු ටික මම කියලා දෙන්නම්. මොකද්ද මේ කරුණු? තථාගතයන් වහන්සේ කිසි කෙනෙකුට මේ බොරුවක් කියන්නේ නැහැ. ඒ වගේම අසත්‍යයක් පැහැදිලි කරන්නේත් නැහැ. ඒ වගේම අනිත් අයගේ හිත රිදෙන වචන කියන්නේත් නැහැ. ඉතින් මෙහෙම පැහැදිලි කිරීමක් කරනවා. යමක් කියනවා නම් ඒක සත්‍යම්මයි. තව කෙනෙක්ගේ මේ හිත රිද වෙන දෙයක් උන්වහන්සේ දේශනා කරන්නේ. නමුත් මේ දේවදත්ත හාමුදුරුවෝ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා දේවදත්ත අනාගතේ ඊළඟ ආත්ම භාවයේ අනිවාර්යයෙන්ම දුගතිගාමී වෙනවා. අවීචි මහ නරකේ ඉපදෙනවා. අවීචි මහා නරකේ ඉපදෙලා බුද්ධාන්තර කල්ප ගාණක්ම මේ දේවදත්ත ආම්දුරන්ට දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ වගේ පාප කර්ම කරපු නිසා අනන්තරීය පාප කර්ම වලින් කීයක් කළාද? සංඝ බේදේ කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ලේසලුවා. අන්නේ පාප කර්ම නිසා මේ දේවදත්තට මේ වගේ දුක්ඛිත විපාක විඳින්න සිද්ධ වෙනවා කියලා බුදුහාඳුරු මෙහෙම කියන්නේ බුදු තථාගතයන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. එතකොට ඒ පැහැදිලි කිරීමත් එක්ක දේවදත්ත ආම්දුරන්ගේ හිත මොකද වෙන්නේ? බුදුහාඳුරු මෙහෙම දෙයක් කිව්වා කියලා හිතේ අසතුටක් ඇති වෙනවා. බුදුහාඳුරු දේශනා කරපු වචනනේ. එතකොට මේ බුදුවරේ හැටියට මේ කිසිම විට කිසි කෙනෙක්ගේ හිත හිතවන් නැති වචන කියනවා කියලා කිව්වට මේ දේවදත්ත හාමුදුරන්ට මෙහෙම දෙයක් කියපු එක හොඳ දෙයක් නෙවෙයි. මොකද දේවදත්ත හාමුදුරන්ගේ හිත එකෙන් පීඩාවටපත් වුණානේ. අන්න ඒ නිසා ඔබට මෙන්න මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේත් එක්ක වාදයක් කරන්න හොඳම අවස්ථාව. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේ හමු වෙලා බුදුරජාණන් වහන්සේගේ මුලින්ම විමසන්ට ඔබ වහන්සේ කිසි කෙනෙක්ගේ හිත හිතවන්නේ නැතුව මේ වචන භාවිත කරනවානේ. එහෙම භාවිත කරනවා නේද කියලා අහලා ඔව් කියලා කිව්වොත් එහෙම ඇයි එහෙනම් දේවදත්ත හාමුදුරුවන්ට මේ වගේ හිත රිදෙන දේවල් කිව්වේ කියලා එහෙම කියනවනම් අහන්න කියලා වාදයට යන්න කියලා කිව්වා. එහෙම ඇහුවට පස්සේ ඕක උබතෝ කෝටික ප්‍රශ්නයක් වෙනවනේ. උබතෝ කෝටිකං පඤ්ඤං පුට්ටෝ කියලා කියන්නේ. ඔය උබතෝ කෝටික කියන වචනය මේ පාලි භාෂාවෙන් ආපු එකක්. අපි සිංහල භාෂාව පාවිච්චි කරනවා. විසඳ ගන්න බැරි දෙයක් නෑ. ඒක කියන උබතෝ කෝටික ප්‍රශ්නයක පැටලලා ඉන්නේ. මේ අබේරාජ කුමාර සූත්‍රයේ ඔය උබතෝ කෝටික කියන මේ පැහැදිලි කිරීම තියෙනවා. ඒ කියන්නේ වචනේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒක නිගණ්ඨනාථ පුත්ත ඒ තමන්ගේ ශ්‍රාවකයාට අබේරාජ කුමාරයාට මේ බුදුරජාණන් වහන්සේත් එක්ක වාදයකට එළඹෙන්න අවශ්‍ය පසුබිමයි මේ සකස් කළ දුන්නේ. එතකොට මේ නිගණ්ඨනාථ පුත්තම කියනවා
ඔබ එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම තථාගතයන් වහන්සේට උත්තර දී ගන්න බැරි වෙනවා. උන්වහන්සේ උබතෝ කෝටික ප්‍රශ්නයක පැටලෙනවා. මොකද්ද උබතෝ කෝටික ප්‍රශ්නේ කියන්නේ? පිළිතුරක් දී ගන්න බැරි. දැන් උබතෝ කියලා කියන්නේ දෙපැත්තම කියන අර්ථය. අගයි මුලයි දෙපැත්තක් කියන එක. කෝටික් කියලා කියන්නේ කෝණය කොන කියන අර්ථය. එතකොට අපි මේකේ අර්ථය ගත්තාම දෙපැත්තම හරි පැත්ත ගන්නත් බෑ වැරදි පැත්ත ගන්නත් බෑ. පිළිතුරක් කියන්නේ යම් කිසි දෙයක් ගැන ඇහුවොත් එහෙම ඒකට ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. තේරුණාද? ප්‍රශ්නෙට ඒ පිළිතුර දී ගන්න බැරුව හිර වෙනවා. ඕකට මේ සූත්‍රයේම සඳහන් කරලා තියෙන්නේ ඔය නිගණ්ඨනාථ පුත්තම සඳහන් කරනවා මොන වගේද කියනවා නම් තථාගතයන් වහන්සේ ඔය ප්‍රශ්නෙට පිළිතුරු දී ගන්න බැරුව මේ ඔබතෝ කෝටික ප්‍රශ්නයක පැටලෙනවා කියන එක සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක්ගේ උගුරේ යම් කිසි දෙයක් හිර වෙනවා. හරි. යම් කිසි දෙයක් උගුරේ හිර වුණාට පස්සේ ඒක ගිලින්නත් බෑ වමාරන්නත් බෑ. උගුරේ හිර වෙච්ච දේ. ගිල ගන්නත් බැරුව වමාරන්නත් බැරුව දෙකම කරගන්න බෑනේ. එක්ක ගිලින්න ඕන එක්ක ඒක එළියට දාන්න ඕන වමාරන්න ඕන. ඒක ගිල ගන්නත් බැරුව වමාරන්නත් බැරුව අර උගුරේ යමක් හිර වුණා වගේ තත්වයකටපත් වෙනවා. එතකොට ඔබට මොකද වෙන්නේ? මේ තථාගතයන් වහන්සේ මෙන්න මේ විදිහයි කියලා උන්වහන්සේට කීර්තියක් තියෙනවා නම් නේද? විශ්වාසයක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ සත්‍ය වචනමයි කතා කරන්නේ. කවදාවත් අසත්‍ය දෙයක් පැහැදිලි කරන්නේ. කෙනෙක්ගේ හිත රිද වෙන වචන කියන්නේ නැහැ කියලා කීපයකට පිළිතුරක් දෙන්න බැරුව තථාගතයන් වහන්සේ ඔබට පරාජය වෙනවා. පරාජය වුණාට පස්සේ මේ නිගණ්ඨනාථ පුත්තු කියනවා අබේරාජ කුමාරය නුඹගේ කීර්තිය හරි ඒ වගේම ඔබගේ නාමය රැව් පිළිරැව් දෙන්න පටන් ගන්නවා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ මේ වාදයෙන් පැරැද්දුවා කියලා. මොන බලන්න නිගණ්ඨනාථ පුත්තු මෙහිම වාදයට අවශ්‍ය පසුබිම ඒ කරුණ ටික පැහැදිලි කරලා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බෙලා උන්වහන්සේ එක්ක මේ කාරණාව සම්බන්ධයෙන් වාද කරන්න කියලා පිටත් කරලා යවුවා. නිගණ්ඨනාථ පුත්තු. ඔය ආචේල පරිබ්‍රාජක නිගණ්ඨ ඒ වගේ පිරිස් ඔක්කොම කලේ බුදුරජාණන් වහන්සේට නිନ୍ଦා අපහාස කරන එක උන්වහන්සේගේ ඒ සම්මා සම්බුද්ධත්වයට මේ ඒ ගරහන විදිහේ වැඩපිළිවෙල තමයි. දැන් අදටත් ඒ වගේ පිරිස් ඉන්නවා. දැන් බුදුදහම නිନ୍ଦා අපහාස කරන ඒ වගේ බුදුහාමුදුරන්ට මොනතරම් තාඩන පේජන තර්ජන වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ නිගණ්ඨනාථ පුත්තගේ උපදේශ අනුව අබේරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. රජගහනුවර ඒ දේවාරාමේ බුදුහාමුදුර වැඩ ඉන්නකොට දැන් මේ අබේරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේත් එක්ක අර මුලින් සඳහන් කරපු කාරණාව සම්බන්ධයෙන් වාදයකට එළඹෙන්නයි ගියේ. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳ නමස්කාර කරලා පැත්තකට වෙලා ඉඳගත්තා. ඉඳගෙන ඒ ගමම්ම මේ අබේරාජ කුමාරයාට අදහසක් ආවා මේක මේ වෙලාව බුදුහාමුදුරුවොත් එක්ක මේ වාද විවාද කරන්න වෙලාවක් නෙවෙයි. ඒ නිසා මේ උන්වහන්සේත් එක්ක වාද විවාද කරන්න ඕන නම් හොඳම ක්‍රමය තමයි තමන්ගේ මාලිගාවට දානෙකට ආරාධනා කරලා දානෙන් පස්සේ වාදයට එළඹෙන කියලා කල්පනා කරලා ඒ වෙලාවේ රාගීය තොරතුරු කතා බහ කරලා බුදුරජාණන් වහන්සේට කවදා දහවල දානෙට ආරාධනා කළා. ඒක හිතේ තියෙන වෙන එකක්. බලන්නකෝ මේ දානෙට ආරාධනා කළේ ඇත්තටම උන්වහන්සේට දන් දීලා පින් සිද්ධ කරගන්නද? මොන බලන්න. එහෙනම් පින් සිද්ධ කරගන්න ආරමුණේ නෙවෙයි. උන්වහන්සේත් එක්ක වාද කරලා උන්වහන්සේ පරාජය කරන්න. දැන් හොඳ මේ අදහසක් තියෙනවනේ.
උන්වහන්සේ පරාජය කරන්නේ වාදී මොන බලන්න සමහර විට මේ අපිට හිතන්න පුළුවන් මේ පින් සිද්ධ වෙන්නම තමයි මේ දානියම දෙන්නේ කියලා. නමුත් අර වෙන අරමුණු ඔස්සේ සමහරවිට සමාජයේ මිනිසුත් කොහොම වෙන්න පුළුවන් ඈ. ඒ වගේ දැන් මෙතන අපිට සූත්‍රයෙම සඳහන් කළා නේ. අනිත් අයට පේන්න නේද? මේ කරන්න ඕන නිසා එහෙම කියලා. දැන් මෙතන මේ අබේරාජ කුමාරයා බුදුහාමුදුරන්ට දායක ආදරා කියලා බුදුහාම කියලා ශ්‍රද්ධාවෙන්ද? පින් සිද්ධ කර ගන්න අරමුණින්ද? නෑ. උන්වහන්සේත් එක්ක වාද කරලා උන්වහන්සේ පරාජය කළා තමන් ප්‍රසිද්ධ වෙන්න. මොන බලන්න. ඒ අරමුණු කියන ඒවා සිත් තුළ ඇති. මේ බුදුරජාණන් වහන්සේ මොන විදිහටද කෙනෙක් ආරාධනා කළොත් මේ පිළිගන්නේ? තුන්හි භාවේන අදිවාසේති මොන බලන්න. තුන්හි භාවේන කියලා කියන්නේ නිස්සබ්දව ඒ ආරාධනාව පිළිගත්තා. දැන් කොහොමද සාමාන්‍ය අද නම් ඒ විදිහට ආම්දුරන්ට එහෙම දානයකට ආරාධනා මොනවද කියන්න නැතු හිටියොත් ඈ දානෙත් නෑ ඒ ආපෝයක් තරහ වෙලා දානයට ආරාධනා කරන්න උපාසක පාසිකවුන් තරහ වෙලා ආඳුරු කතා කරගෙන අපිට කිය මොනවද කිව්වේ නේද දායකමත් නැති වෙන වැඩක් ඒ බුදුරජාණන් වහන්සේට දානයට ආරාධනා කරලා පස්සේ උන්වහන්සේ නිස්සබ්දව කිසිම දෙයක් කිව්වේ නැහැ. එන්න පුළුවන් කිව්වෙත් නැහැ, බෑ කිව්වෙත් නැහැ. නිස්සබ්දව ආරාධනාව පිළිගත්තා. මොන බලන්න. ඒකේ ආරාධනාව පිළිගත්තා කියන එක තමයි එතන ඔය නිස්සබ්දව හිතපෙකින් අදහස් කරන්නේ. ඒ සූත්‍රය හොඳට කියවලා බලන්න. ඒ කරුණු ටික හොඳට ඉගෙන ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පසුවදා දහවල දාණයට අබේරාජ කුමාරයාගේ මාලිගාවට නිකම්ම ගෙදරක් නෙමෙයි වැඩම කළා. වැඩම කළා උන්වහන්සේ දාණය වැළඳුවට පස්සේ අබේරාජ කුමාරයා පොඩි ආසනයක් මිටි ආසනයක් අරගෙන බුදුහාමුදුරුවෝ ළඟ තියලා ඒකේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේට මේ කරුණ ටික සඳහන් කළා. මොකක්ද සඳහන් කළේ? මේ වහන්සේ මේ කිසිම කෙනෙක්ගේ හිත රිද වෙන වචන කියන්නේ සත්‍යමයි කියන්නේ. නමුත් ඔබ වහන්සේ මෙහෙම දෙයක් දේවදත්ත හාමුදුරන්ට කියලා තියෙනවා. ඒක වැරදි නේද? මෙහෙම දෙයක් කියලා තියෙනවා. ඒතකොට මෙහෙම අදහසක් කවුද කිව්වේ කියලා අහුවට පස්සේ මේ අබේරාජ කුමාරයා සඳහන් කරනවා නිගණ්ඨ නාථපොත්ත මේ ශාස්ත්‍රය තමයි මේ ගැන කිව්වේ ඔබ වහන්සේත් එක්ක වාදෙට ඉන්න. මේක හොඳ මාතෘකාවක්. එතකොට එහෙම වාදෙට ගියාට පස්සේ ඔබ වහන්සේ මේ ඔබතෝ කෝටික ප්‍රශ්නයක පැටලෙලා උගුරේ යමක් කෙරුණා වගේ ගිල ගන්න බැරුව නේද? ගිලින්ටත් බැරුව එළියට දාන්නත් බැරුව මේ ප්‍රශ්නෙක පැටලෙනවා. මේ වාදයෙන් පෙරදිලා මේ තමන්ට ජයග්‍රහණය ලැබෙනවා කියලා මේ නිගණ්ඨ නාථපොත්තතුමා තමයි මේ ගැන මේ ඔබ වහන්සේගෙන් අහන්න කිව්වේ කියලා මේ වෙලාවේ අබේරාජ කුමාරයා පැහැදිලි කළා. එහෙම පැහැදිලි කරාට පස්සේ මේ අබේරාජ කුමාරයා ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ සමීපේ ඇවිල්ලා ඉඳගත්තේ නිකම්ම නෙවෙයි. පොඩි මේ අතදරුවෙකුත් වඩාගෙන. පොඩි දරුවෙකුත් වඩාගෙන තමයි බුදුහාමුදුරුවෝ ළඟ ඉඳගත්තේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී බොහොම ලස්සනට මේ අබේරාජ කුමාරයාට පැහැදිලි කිරීමක් කරනවා. බලන්න කොච්චර වටිනවද කියලා මේ පැහැදිලි කිරීම බුදුහාමුදුරුවෝ අබේරාජ කුමාරයාගෙන් විමසනවා ඔබ ඔය වඩාගෙන ඉන්න මේ දරුවට ආදරේද කියලා. මොන බලන්නේ පසුබිම සකස් කරගන්න හැටි ඔය නිකම්ම මේ මෙහෙමයි කියලා ඉවරලා එහෙම දහම් කරුණු පැහැදිලි කරන්න යන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ අවශ්‍ය වටපිටාව ඒ අනිත් කෙනාගේ මනස මේ සකස් කරලා ගන්නවා යමක් පැහැදිලි කරන්න. එහෙම කිව්වා නම් එහෙම කොහොමද මම මේ වගේ කෙනෙක් කියලා නිගණ්ඨ නාථපොත්තු මොනවද දන්නේ කියලා එහෙම මේ යන්නේ නැහැ. එක ටික කියාගෙන. බලන්න මේ බුදුහාමුදුරන්ගේ කොහොමද මේ කෙනෙක්ට යමක් නිවැරදිව කියලා දෙන පිළිවෙල කියලා අපිට හොඳට වටහා ගන්න පුළුවන්. අර පොඩි දරුවා පිළිබඳව අහනවා ඔබ මේ
ඔය වඩාගෙන ඉන්න දරුවට ආද එතකොට මේ අබේරාජ කුමාරය දෙන පිළිතුර තමයි බුදු පියාණන් වහන්සේ මගේ ජීවිතයටත් වැඩිය මම මේ දරුවට ආදරේ කියනවා. තමන්ගේ ජීවිතයටත් වැඩිය මේ බුදුහාමුදුරු තුන් සැරයක් මේක අහනවා. ඇත්තමද ඔබ කියන්නේ මේ ඔය දරුවට මේ ආදරේද? ඔව් මේ ස්වාමීනි මම මේ මගේ ජීවිතයටත් වැඩිය මම අවසරයක් අහනවා. තුන් සැරයක් අහනවා. ඔන්න තුන් සැරයක් අහලා ඉවර වෙලා බුදුහාමුදුරු මේ අබේරාජ කුමාරයන් අහනවා යම් කිසි හේතුවකින් මේ දරුවගේ උගර යම් කිසි දෙයක් කෙර වෙනවා. කුසෙල්ලම් කරනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර මේ කිරිමවකින් බලා ගන්න කෙනෙක් මේ අත්තට දීමක් නිසා වෙන්න පුළුවන්. යම් කිසි දෙයක් කෙර වෙනවා. කෝටුවක් හරි ගලක් හරි නේද? යම් කිසි ද්‍රව්‍යාත්මක දෙයක් මේ දරුවගේ උගරේ හිර වෙනවා. උගර හිර වුණාට පස්සේ බලනවා මේක මේ ගන්න පුළුවන්ද එළියට ගන්න පුළුවන්ද කියලා. එහෙම සාමාන්‍ය විදිහකින් මේ උගර හිර වෙච්ච දේ ගන්න බැරි නම් මොකද කරන්නේ කියලා අහනවා. එතකොට මේ අබේරාජ කුමාරයා කියනවා මේ වම් අතින් දරුවගේ මේ බෙල්ල අල්ලගෙන දකුණු අත උගුරට දාලා ඉවර වෙලා මේ ළමයා කොච්චර වේදනාවෙන් කෑ ගැහුවා වුණත් නේද? උගුරෙන් ලේ ආව වුණත් අර හිර වෙච්ච එක ඇදලා ගන්නවා කියනවා. දැන් එහෙම කියන්නේ මේ අබේරාජ කුමාරයා තමයි කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ අබේරාජ කුමාරයන් අහනවා ඇයි ඔබ ඒ දරුවගේ උගුරේ හිර වෙච්ච දේ එහෙම දරුවා වේදනාවෙන් කෑ ගහද්දී වුණා ලේ ගලද්දී වුණත් නේද? එහෙම ඇදලා ගන්න කියලා අහනවා. එතකොට අබේරාජ කුමාරයා කියනවා එහෙම කරන්නේ මේ දරුවාගේ ජීවිතේ බේර ගන්න දරුවාට තියෙන ආදරය නිසා කියලා. අන්න ආවා හරිම තැනට. දැන් අර අබේරාජ කුමාරයාම කියනවා එහෙම දෙයක් කරන්නේ මේ දරුවගේ ජීවිතේ බේර ගන්න. ඒක දරුවට වේදනාවක් දැවුණා වුණත් නේද? අපහසුතාවයක් දැවුණා වුණත් අර දරුවා බේර ගන්න ඕන නිසා ජීවිතේ දරුවගේ අර උගුරේ හිර වෙච්ච දේ ඇදලා අයින් කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න එහෙනම් රාජකුමාරේ මමත් ඔය දේවදත්තට කලේ ඒ වගේ දෙයක් තමයි කියන්නේ. දේවදත්ත අකමැති වුණා. එයා කරපු වැරැද්දේ ස්වභාවය තමයි මම පැහැදිලි කරේ. ඇයි එහෙම පැහැදිලි කරේ? අනිත් අයට මේ වගේ ආනන්තරේ පාප කර්ම නේද සිද්ධ කරනවා නම් ඒ වගේ අනිත් අය ගලවා ගන්න. ඒ උපදේශයක් හැටියට තමයි ඒ දේවදත්තට තියෙන තරහව නිසාවත් නේද? ඕකේ හිත රිදවන්නවත් නේද? අමනාපයෙන්වත් නෙවෙයි මේ දේ කළේ ඕගේම යහපත අනිත් අයගේත් යහපත වෙනුවෙන් තමයි මේ පැහැදිලි කිරීම මම කළේ කියලා බුදුහාමුදුරුවෝ එතෙන් පැහැදිලි කරනවා. එතකොට අර කෙනෙක් අකමැති වුණත් බුදුහාමුදුරුවෝ ඒ සත්‍ය දේ පැහැදිලි කරනවා. එතකොට මේ දේවදත්ත හිත රිදවන අදහසින් නෙමෙයි. එතකොට අබේරාජ කුමාරයා තේරුම් ගන්නවා අය මොන වාදද? තථාගතයන් වහන්සේ එක්ක. එතනින්ම හරිනේ. අය වාදයකට එන්න පසුබිමක් නැහැ. එතනින්ම වාදේ ඉවරයි. මෙන්න මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ කරුණ ටික පැහැදිලි කරාට පස්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මොන විදිහටද මේ වචනේ කියන එක භාවිත කරන්නේ කියන එක පැහැදිලි කරනවා. දැන් පින්වත් ඔබ තේරුම් ගත යුතු කාරණාවක් තමයි මේ මිනිස්යන්ට ලැබුණු ශ්‍රේෂ්ඨම ප්‍රතිලාභයක් තමයි මොකද්ද? මේ කතා කරන්න පුළුවන් හැකියාව. අනිත් සත්වයන් දෙයක නේ. දැන් තිරිසන් සත්තුන් එහෙම කතා කරන්න පුළුවන්. තමන්ගේ හිතේ ඇතිවන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මිනිසුන්ට වගේ. මොකද මිනිස්සයා කියන සත්වයාට මේ තමන්ගේ හිතේ තියෙන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. කතා කිරීමේ හැකියාව තියෙනවා.
එතකොට මේ කතා කිරීමේ හැකියාව නිකම්ම හම්බුණාද? නෑ, පෙර පිනට ලැබුණු ඉතාම වටිනා ප්‍රතිලාභයක් ඒක. දැන් සමහර අය ඉන්න උපතින්ම කතා කරන්න බැරි අය නේ. ඉතින් මොනතරම් පීඩාවටපත් වෙනවද? තමන්ගේ හිතේ ඇති වෙච්ච දේ කියාගන්න බැරුව. දැන් සමහරලාට අපි දකිනවා සමහර කතා කරන්න බැරි අය මොනතරම් දගලනවද තමන්ගේ හිතේ ඇති වෙච්ච අදහස කියන්න. කතා කරන්න බෑ. කොළු. ඒක මොනතරම් වටිනා ප්‍රතිලාභයක්ද මේක? පෙර සංසාරේ පිනටම ලැබිච්ච ප්‍රතිලාභයක් මේ කතා කරන්න පුළුවන්කම. ඒ වගේම මේ සිනහවෙන එක. සිනහව ඒකත් මිනිසුන්ට විතරක් ආවේනික එකක් නේ. සිනහව සත්තුන් හිනා වෙන්න පුළුවන්. ඉතින් මිනිස්සයා කියන සත්වයාට නේද? හොඳට කතා කරන්න පුළුවන්, සිනහ වෙන්න පුළුවන්. ඔය තමන්ගේ හිතේ ඇතිවන අදහස් අනිත් අයට ප්‍රකාශ කරන්න පුළුවන් වචනේ. ඒක බොහොම වටිනා ප්‍රතිලාභයක්. ඒක බුදුහාමුදුරු දේශනා කරනවා මේ කතාව කටින් පිට වෙන වචන යහපතටම යොදවා ගන්න කියලා. ඔය සම්මා වාචා පිළිබඳ ඉගෙන ගන්නකොට නේ. එතකොට ඔය දස පුණ්‍ය ක්‍රියාවලත් ඒකන සම්බන්ධ වෙන්නේ. වාචික සංවරය. මුසාවාද, පිසුනාවාච, පරුසාවාප, සම්පප්පලා මේ හතරෙන්ම අයින් වෙන්න ඕනේ. බොරු කීම, කේලම් කීම නේද? පරුස වචන කීම සහ හිස් වචන. මේ කතා වෙන්නේ කතා කරන වචන නිසා නේවා සිද්ධ කරන්නේ. ඒක බලන්න සමහර මිනිස්සු ඉන්නවා කතා කරනවා. දැන් බුදුහාමුදුරුවෝ ඔය සමාජයේ මිනිස්සු කොටස් තුනකට බෙදනවා. කතා කරන වචන අනුව. මදුබානි, පුප්පබානි සහ බුහතබානි කියලා. මදු කියලා කියන්නේ මේ පෙන් වලට. සමහර අය කතා කරන වචන හරි මිහිරි. මේ පෙන් වගේ. අහන් ඉන්න ආසයි. පුප්ප කියලා කියන්නේ මල් ලිහිනවා වගේ. මල් වර්ෂාවක් වැටෙනවා වගේ. දකින්න අය කියන්නේ අපි මල් දැක්කට පස්සේ හරි සතුටු වෙනවා. මල් ලිහිනවා වගේ නේද? තමන්ගේ හිතට සතුටක් දැනෙන ලස්සන වචන කතා කරනවා. මදුබානි, පුප්පබානි. තුන්වෙනි එක තමයි බුහතබානි කියලා කියන්නේ ගඳ ගහන වචන කතා කරනවා. සමහර අය කට ඇරියොත් එක්ක බොරුවක් නේද? එක්ක කේලමක්, පරුස වචනයක්, එක්ක හිස් වචනයක්. මිනිසුන්ට මොනතරම් නින්දා අපහාස වෙන විදිහට වචන කතා කරනවා. නරක වචන. ඒ ගඳ ගහන වචන. හරි අප්‍රසන්න යහන් ඉන්න. බුහතබානි. බුදුහාමුදුරුවෝ මේ කරුණ දේශනා කරන්නේ එහෙනම් බුදු පසේ බුදු නේද? ඒ උතුමන් වහන්සේලා රහතන් වහන්සේලා නේද? කතා කරේම මදු නීපෙනි වගේ වචන, මල් වගේ වචන නේද? ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ වචනේ කියන එක හොඳ අවබෝධයක් ඇති කරගෙන යහපතටම යොමු කරන්න කියලා. එතකොට තථාගතයන් වහන්සේ නම උන්වහන්සේ මේ කතා කරනවනේ මොන විදිහටද මේ බුද්ධ වචනය යොදාගත්තේ කියන කාරණාව මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. කිසිම විටක සම්මා සම්බුදුරේ සිදු නොවුන දෙයක් දේශනා කරන්නේ නැහැ කියන මතක තියාගන්න. කරුණු 6ක් මේක පැහැදිලි කරනවා. සම්මා සම්බුදුරේ මේ වචනේ භාවිත කරන හැටි. සිදු නොවු දෙයට කියන වචනයක් අභූත කියලා. සිදු නොවෙච්ච දෙයක් කවදාවත් සම්මා සම්බුදුරේ දේශනා කරන්නේ. සිදු වෙච්ච දෙයක්මයි දේශනා කරන්නේ. ඒක සිදු නොවු දෙයක් කියනවා කියන්නේ මේක මේ අසත්‍යයක් නෙනේද? හොඳට මතක තියාගන්න තථාගත සම්මා සම්බුදුරේ දේශනා කරනවා නම් ඒ සිදු වෙන දෙයක්මයි. නේද? සිදු වූ දෙයක්මයි. අභූත දේවල් උන්වහන්සේලා දේශනා කරන්නේ. ඒ වගේම කිසිම විටක අසත්‍යයක් දේශනා කරන්නේ. ඒ දෙවෙනි එක
සත්‍යක්මයි දේශනා කරන්නේ. තථාගත සම්මා සම්බුදුරේ. ඒ වචනයෙන් මේ පැහැදිලි කිරීම කරන්නේ නේද? සත්‍යක්මයි දේශනා කරන්නේ. ඒ වගේම තමයි කිසිම විටක අයහපතට හේතු වන දෙයක් දේශනා කරන්නේ නැහැ. ඒ වගේම තමයි අහන් ඉන්න අයට අහන්න අකමැති දේවල් සම්මා සම්බුදුරේ දේශනා කරන්නේ. අහන් ඉන්න අයට අකමැති දේවල්. ඒ වගේම තමයි දැන් පස්වෙනි කාරණාව තමයි සිදු වූ සත්‍ය වූ ඒ වගේම යහපතට හේතු වන දෙයක් උවත් තවත් කෙනෙක් අහන්ට අකමැති නම් බුදුරජාණන් වහන්සේ ඒක ඒ කෙනාට දේශනා කරන්න යන්නේ නැහැ කියනවා. දැන් මෙතන ටිකක් තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. හරි? ඒක සිදු වෙච්ච දෙයක්, ඒ වගේම සත්‍ය වූ දෙයක්, ඒ වගේම යහපතට හේතු වෙන දෙයක් ඈ. නමුත් අනිත් කෙනා ඒක අහන්න අකමැති නම් ඒක ගැන දේශනා කරන්න යන්නේ නැහැ කියනවා. ඒකට උදාහරණයක් කියන්න ඕනේ. නැත්නම් ඔබ තේරුම් ගන්න බෑ පැටලෙනවා. තේරෙනවද? දැන් සමහර අය ඉන්නවා මේ තව කෙනෙක් ගැන වර්ණනා කළොත් එහෙම ඒක අහන්න අකමැතියි. එයා හොඳ කෙනෙක් නේද? එයා හොඳ ගුණ ධර්ම තියෙන කෙනෙක්. කියලා එහෙම ගුණ වර්ණාවක් කරනවා නම් සමහර අය ඉන්නවා ඒ අනිත් අයගේ මේ ගුණ වර්ණා අහන්න අකමැති. එතකොට එහෙම අකමැති මේ දෙයක් එහෙම කියනවනම් අනිත් කෙනාගේ හිත මොකද වෙන්නේ? සමහරට යාගේ තරහක් ඇති වෙනවා. දැන් අද සමාජයේ එහෙමනේ මිනිස්සු සමහර අය. අපි කතා බහ කරගෙන ඉන්නකොට නේද? මෙයා මෙහෙමයි කියලා වෙල තව කෙනෙක් ගැන ගුණ වර්ණනා කරනකොට ඒක අහන්න අකමැති. හැබැයි සම්මා සම්බුදුරෙක් නම් හොඳටම අනිත් කෙනාගේ මේ හිත කියවන්න පුළුවන් 100%ක්. පරිචිත්ත නේද? විඥාන නුවණ තියෙනවනේ. 100%ක්ම අනිත් කෙනාගේ හිත කියවන්න පුළුවන් සම්මා සම්බුදුරෙකුට. ඒකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ වචනේ භාවිත කරන හැටි. ඒතර උන්වහන්සේ සමීපයට කවුරු හරි ආවොත් නේ කරුණක් පැහැදිලි කරනකොට ඒක සත්‍ය වෙන්න පුළුවන් නේද? සිදුව දෙයක් වෙන්න පුළුවන්, යහපතට හේතු වෙන දෙයක් වෙන්න පුළුවන්. නමුත් එයා ඉගෙන යම්කිසි දෙයක් පැහැදිලි කරන ඒකට කැමති නැත්නම් ඒ ගැන කියන්න යන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ වැඩක් නැහැ කියලා. ඒකට සමහර අය බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් කරනකොට හරියට අවබෝධයක් නැතිව බුදුහාමුදුරන්ට චෝදනා කරන අවස්ථාවක් තියෙනවනේ අදටත් නේද? දැන් අඟුලිමාල ඔය තරම් පිරිසක් මරණකම් ඇයි බුදුහාමුදුරෝ මේ පීවරක් ගත්තේ නැත්තේ කියලා. ඒ වගේ දේවල් නේ. එහෙම ප්‍රශ්න කරන අවස්ථාවක් තියෙනවා. කලින්ම අඟුලිමාල দমনය කරන්න ගියා නම් එහෙම එක්කෙනෙක් දෙන්නේ මරනකොට මෙච්චර පිරිසක් එහෙනම් ඝාතනය කරන්නේ නැහැ. නමුත් තථාගත සම්මා සම්බුදුරේ එහෙම ආවට ගියාට නේද? උතු පරිදි එහෙම ධම් කරුණු දේශනා කරන්න ඒවට යොමු වෙන්නේ නැහැ. ඒතනා රාමයේ ළඟම හිටියේ චුන්දසෝකර ගුරු කොටුවනේ තින්නේ. ඉතින් ඒ චුන්දසෝකරට බණ කියන්න ගියාද බුදුහාමුදුරුවෝ? ධම් වැඩක් නැහැ. ඒ අපරාධේ ඒ කාලය කවදාවත් හැදෙන්නේ නැහැ. සුප්පුබුද්දත් එහෙම නේද? ඒ වගේ ආයත බුදුහාමුදුරුවෝ ධම් කරුණු පැහැදිලි කරන්න ගියේ නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක තමයි කවුද? අනේ අපි කියනවා නම් මේ බුදුහාමුදුරන්ගේ මේ අග්‍ර දායකයා උපස්ථායක නම් ආනන්දහාමුදුරන් අග්‍ර දායකයා දායකාව නම් විසාකාපාසිකාවනේ දායකයා තමයි අනේපිට සිටුතුමා සුදත්ත කියන සිටුවරයා.
ඒ සුදත්ත සිටුවරයාගේ බිරිඳ සිටු දේවිය ගැන කොහෙවත් සඳහන් කරන්නේ නැහැ. ඒ සිටු දේවිය තෙරුවන් සරණ ගිය උපාසිකාවක් නෙවෙයි. මේ සිටුවරයා මේ දාන ආදී පින්කම් සිද්ධ කරනකොට පිටිපස්සට ගිහිල්ලා මේ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් හිටිය කියලා තමයි සඳහන් කරන්නේ. බලන්න. කොතනකවත් කිසිම සූත්‍රයකවත් සඳහන් කරන්නේ නැහැ. ඒතොර අර වගේ අග්‍ර දායකයා වෙලා බුදුරජාණන් වහන්සේට යන තිබ්බනේ එන්න කියන්නකො සිටු දේවියට මේ බණ ටිකක් කියන්න තියෙනවා කියලා ඉඳ ගන්න කිව්වනේ. මොකද එහෙම ඇයි ඒ? බුදුහාමුදුර දන්නවා මේ වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැති දෙයක්. ඒ නිසා මොකද ප්‍රයෝජනයක් නැති දෙයකට කාලය විඩංගු කරලා වැඩක් වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරේ වතයලා දැන් මොකද? සමහර අය ඉන්නවා මේ තව කෙනෙක් ගැන වර්ණනා කරනවා නම් නේද? පැහැදිලි කරනවා නම් ඒව අහන්න අකමැති. ඒක බුදුරජාණන් වහන්සේ තව කෙනෙක් මේක සත්‍ය දෙයක් සිදු වෙච්ච දෙයක් නේද? යහපත සිද්ධ වෙන දෙයක්. නමුත් උන්වහන්සේ මේ ඒවා කියන්න යන්නේ නැහැ. දන්නවා මේක හොඳ දෙයක් කියලා. නමුත් ආන්‍යයන්ට ඒවා ගැළපෙන්නේ නැත්තම් ප්‍රයෝජනයක් නැත්තම් කියන්න යන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් දැන් සමාජ නම් මිනිස්සු කමන්න ඕන එකක් වෙච්ච දෙයක් කියලා කියනවනේ. ඇහුවත් එකයි නැතත් එකයි නේද? මම කියනවා කියන්න ඕන එක කියලා. නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නැහැ. හැබැයි සමහර සමාජයේ මිනිස්සු ඉන්නවා වැඩක් නැහැ ඔය මිනිස්සුන්ට ඕක කියලා ඇති වැඩක් නැහැ. කියලා කියන්නේ නැතුව ඉන්න බලන්න. එහෙම ඉන්නවනේ. බලන්න. ඊළඟට ඔය 6 වෙනි කාරණාව තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බුද්ධ වචනේ භාවිත කරනකොට මේ සිදු නොවූ ඒ වගේම අසත්‍ය ඒ වගේම අයහපතට හේතු වන දේවල් පිළිබඳව යම් කිසි කෙනෙක් අහන්න කැමති නම් ඒ අය අහන්න කැමතියි කියලා මේ අසත්‍ය සිදු නොවූ අයහපතට හේතු වෙන දේවල් කියන්න යන්නේ නැහැ. තේරුණාද ඒ කාරණාව? දැන් ඕක අප අද සමාජයට සම්බන්ධ කරලා ගත්තොත් එහෙම දැන් සමහර අය ඉන්නවා සිද්ධ වෙච්ච නැති අසත්‍ය දේවල් අයහපතට හේතු වෙන දේවල් කතා කරනවා අනිත් අයට කියනවා. ඇයි ඒ? අනිත් අය හරි ආසයි ඒක අහන්න. දැන් කොහොම කිව්වටම බෑ. තව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඒකට. 6 වෙනි කාරණාව. අපි කියමුකෝ සමහර අය හරි ආසයි බොරු අහන්න. හරි? සමහර අය හරි ආසයි නරක වචන, පරුස වචනේ අහන්න. එහෙනම් ඒ කට්ටිය හරි ආස නිසා අහන්න විශාල පිටසක් කැමතිනේ. ඒ නිසා අහන්න කැමති නිසා ඒ වගේ වැරදි වචන කියනවා. එහෙම කියන්නේ ඇයි? අර අනිත් අය අහන්න කැමති නිසා. අපි කියමුකෝ ධර්ම දේශනාවක් වුණත් සිද්ධ කරනකොට සමහර අය හරි කැමති නම් ඔය විහිළු එහෙම කියනවනම් නේද? සින්දු කෑලි එහෙම කියලා වඩක් විහිළුවක් එහෙම කරලා බණ වෙලාවේ එතකොට මේ සී සද්ධර්මයේ නෙමෙයි පැහැදිලි කරන්නේ අර මේ සමාජයේ සිද්ධ වෙන දේවල් තැන් වල වෙන දේවල් ගමේ ගොඩේ සිද්ධ වෙච්ච දේවල් සිදුවීම් ඒවා විහිළුවකුත් එක්ක කියනවා. සමහරවිට ඒ වගේ අර අයට නින්දාවක් අපහසකුත් වෙනවනේ. අනිත් අයට අයහපතක් වෙනවනේ. මම නරක වචනක් කියනවා. ව්‍යංගයෙන් වුණා. පරුස වචන ඒ වගේ දේවල්. එතකොට අනිත් අය බොහෝම ආශාවෙන් ඒව අහගෙන ඉන්නවා. එතකොට ඒ කියන කෙනා සමාජයට ප්‍රසිද්ධ වෙනවා. මිනිසුන් අතර බොහොම හොඳයි හරි ආසයි ඒ කියන දේවල් විහිළු තාල කියනවා. කීලිවරල අසත්‍ය දේවල් නේද? අනිත් අයට අයහපතක් වෙන දේවල් කැමැත්තෙන් කියනවා. දැන් හරියනේ ඒක තේරෙන්නේ. ඒක අන්නා. හැබැයි කිසිම විටක අනිත් අය අහන්න කැමතියි කියලා
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අසත්‍ය දේවල් නේද? ඒ බොරු අනිත් අයට අයහපතක් වෙන දේවල් කිසිම විටක දේශනා කරන්නේ නැහැ කියලා. බලන්න. ඒකට සම්මා සම්බුදුවරේ හැම විටම දේශනා කරන්නේ සිදු වූ දෙයක්මයි, සත්‍ය දෙයක්මයි, යහපතට හේතු වන දෙයක්මයි. ඒ වගේම අන්‍යයන් අසන්න කැමති දෙයක්මයි. ඒ වගේම සිදු වූ සත්‍ය වූ අනිත් අයට යහපත ගෙන දෙන දෙයක් වුණත් අනිත් කෙනා අහන්න අකමැති නම් උන්වහන්සේ ඒ පිළිබඳව දේශනා කරන්න යන්නේ නැහැ. ඒ වගේම 6 වෙනි එක තමයි අසත්‍ය ඒ වගේම සිදු නොවූ අන්‍යයන්ට අයහපතක් වන දේවල් අනිත් අය අහන්න කැමතියි කියලා ඒවා කියන්න යන්නේ. તો බලන්න අපි මොනතරම් මේ කටින් පිට වෙන වචනය පිළිබඳව මේ සංයමයක් ඇති කර ගන්න ඕනේ. අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. මොනතරම් ප්‍රබලද පින්නතුනි මේ අපි මේ වචනේ හැටියට නේද? මේ කටින් පිට කරන දේවල්. එතකොට ඔය දස අකුසල් වලදී කියන්නේ අකුසල් 10ක් නේ අපි පස්පව දස අකුසල් කියනවනේ. ඒ දස අකුසල් වල මුලින්ම තියෙන්නේ කයෙන් කරන වැඩනේ. ඊට පස්සේ වචනේ. ඊට පස්සේ සිතින්. කය වචනේ සිත. නමුත් අපි අර පහසුවට කියනවා සිත කය වචනේ කියලා. තේරෙනවද? නමුත් දස අකුසල් වල මුලටම තියෙන්නේ මොකද්ද? කය. ඇයි කය මුලටම දෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ පස්පව දස අකුසල් කරන්නේ කුමක් මූලික කරගෙනද? මේ කය තිබ්බොත්. කය සම්බන්ධයෙන්මයි. කය නැතුව ඉතින් පස්පව දස අකුසල් කරන්නේ නෙමෙයි. කය තමයි මේ පාප කර්ම නේද? හැම දෙයකටම මූලික වෙන්නේ. තේරෙනවද? දැන් ප්‍රාණඝාතයක් කරන්න පුළුවන්ද කය සම්බන්ධ කරගන්න නැතුව? හොරකමක් කරන්න පුළුවන්ද? වචනයෙන් කිව්වත් මේ හිතින් හිතුවත් පුළුවන්ද මේ ප්‍රාණඝාතය කරන්න? නෑ. කය සම්බන්ධ වෙන්න ඕනේ. කය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. එනවා. ප්‍රාණඝාතයටයි, සොරකමටයි, ඒ වගේම මේ පංච ඉන්ද්‍රියම වැරදි ලෙස භාවිත කරන්නේ. වැරදි ලෙස භාවිත කරනවා. එතකොට කය තමයි මූලික වෙන්නේ මේ අකුසලයට. එතකොට මුලටම බුදුහාමුදුරුවෝ මේ ටික සඳහන් කරලා තියෙනවා. ඒතකොට සතර සතිපට්ඨාන භාවනාවේ මුලටම තියෙන්නේ කායानुපස්සනාව. නේද? කය පිළිබඳව හොඳ අවබෝධයක් දැනුමක් ඇති කරගත්ත කෙනාට තමයි ඒතර ටික වඩන්න පුළුවන්කම තියෙන්නේ. ඇයි මේ කය කියන එක අපි හිතන් ඉන්නේ මේක තමයි වක්කිලද? කය තමයි මම කියලා කියන්නේ මේ කය. තේරෙනවද? මේ ශරීරය තමයි තමන් කියලා හිතන් ඉන්නේ නේද? ඒතකොට හිතට දීලා නැහැ. හිත කොහෙට හරි විසි කරලා දානවා. ශරීරය තමයි තමන් කියලා නේද හිතන් ඉන්නේ. මේ හැම කෙනෙක්වත් අපි නේද හිතන් ඉන්නේ මේ ශරීරය තමයි මම කියලා හිතන් ඉන්නේ. ශරීරය විතරක්ද එතකොට? ඒතකොට හිත තමන්ගේ නෙවෙයි. නමුත් ශරීරය තමයි තමන් කියලා හිතන් ඉන්නේ. ඔන්න බලන්න විදර්ශනා නුවණින් බුදුහාඳුර අපට උගන්වනවා. දැන් අපි සමස්තයක් වශයෙන් මේ දේවල් අර සාමූහිකව ගත්තොත් තමයි එතන අර සම්මුතිය හදාගෙන තියෙන්නේ අපි. සාමූහික ගත්තොත් නේ. දැන් තමන් කියලා හිතන් ඉන්න මේ ශරීරය තමන් කියලා හිතාගෙන ඉන්නවා කියමුකෝ. එහෙම හිතාගෙන ඉන්න කෙනෙක් මේක මේ ශරීරය කොටස් කරනවා. කොටස් වලට බෙදනවා. හරි? පටික්කුල මනසිකාර භාවනාවේදී ඔය කායानुපස්සනාව යටතේ කියන්නේ. කයේ ස්වභාවය මොන වගේද කියලා නුවණින් දකින්ට බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ කොටස්
කීයකට බෙදනවද? 32කට බෙදනවා. මේවා දැනගන්න ඕනේ හොඳට. මගේ කියලා හිතන් ඉන්නේ මේ ශරීරයේ ප්‍රධාන කොටස් කීයක් තියෙනවද? 32යි තියෙන්නේ. 100ක් 200ක් නෑ. 1000ක් නෑ. මම කියලා හිතන් ඉන්න මේ ශරීරයේ කොටස් වලට වෙන් කරාට පස්සේ කොටස් කීයක් තියෙන්නේ? 32යි. ඊට වැඩිය නෑ. දැන් අපි වාහනයක් එහෙම ගැලෙවුවොත් කොච්චර කෑලි තියෙන්නේ? එතකොට මේ ගේ කෑලි වලට ගැලෙවුවොත් එහෙමනේ. එලී ටික නේද? වාහලේ කෑලි ටික කොම් කොටස් වලට ගැලෙවුවොත් එහෙම. එතකොට මම පාවිච්චි කරන ෆෝන් එක දැන් මේක මගේ ෆෝන් එක කියලානේ. ෆෝන් එකක් කියලා නේද? හිතාගෙන ඉන්නේ. ඒකත් කොටස් වල කෑලි බැටරි ගලවල පැත්තකින් තියෙනවනේ. ඒ වගේ සිම් එක ගලවල පැත්තකින් තියෙනවා. කොටස් වලට ගැලෙවුවට පස්සේ මේ ශරීරයට වැඩි කෑලි ඒකේ තියෙනවා. එහෙනම් එතකොට බලන්න අර සාමූහික වශයෙන් ගත්තාම තමයි සම්මුතියක් මේක මේ දෙයක් කියලා වෙනවා අපි හදාගෙන තියෙන්නේ. තේරෙනවද? දැන් ෆෝන් එකේ කෑලි ටික ගැලෙවුවට පස්සේ බැටරියට කියන්න පුළුවන් ෆෝන් එක කියලා. සිම් එකට නේද? අනිත් සර්කිට් එකට ඒ කෑලි ටිකට චාර්ජරේට මොකටවත් මේ ෆෝන් එක කියන්න බෑනේ. නමුත් අර එකට සාමූහිකව ගත්තා පස්සේ තමයි මේක එකට එකතු කරලා ඒකට මේ සම්මුතියක් පනවගෙන තියෙන්නේ. මේ ගෙදර මේ පුටුව වාහනේ නේ. මම එතකොට තමනුත් ඒ විදිහට කොටස් කරලා ගත්තට පස්සේ කොටස් 32කට දැම්මට පස්සේ මම කියලා හිතන් ඉන්න ඒ සම්මුතියෙන් මොන කොටසද මම කියලා කියන්නේ? තමන් කියලා කියන්නේ. මොන බලන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ උගන්වන්නේ අනාත්ම දර්ශනයක් නේ. අනාත්ම දර්ශනයක් උගන්වනවා බුදුහාමුදුරුවෝ. ඒතකොට බලන්න පින්නතුනි අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ අවබෝධය අපි ඇති කරගෙන දැන් බලන්න කය පිළිබඳවනේ කයෙන් කෙරෙන වැරදි ටික ඒ දස අකුසල වල පැහැදිලි කරනවා ඊළඟට වචනේ. දැන් මේ ශරීරය තුළනේ මේ සිත ක්‍රියාත්මක කරගෙන අපි මේ වචන කොමාරු කරන්නේ. උඩ විවිධ භාෂාවන් භාවිත කරගෙන නේද? මේ තමන්ගේ හිතේ තියෙන අදහස් ප්‍රකාශ කරන වචනේ. ඒතර බුදුහාම දේශනා කරනවා මේ වචනේ දැන් අපිට ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙක් නේ. බුදුහාමර දේශනා කරපු ඒ සී සද්ධර්මයේ ඕන කෙනෙකුට ගලපලා ගන්න පුළුවන්. අකාලික කියන්නේ ඒකනේ. දැන් අනිත් තාක්ෂණ දියුණුවේ එක එක දේවල් හදනවනේ. විවිධ දේවල් නිර්මාණය කරන එක එක තාක්ෂණ දේවල්. නමුත් බුදුහාමර දේශනා කරපු ධර්මයේ මොන තාක්ෂණේ ආව වුණත් නේද? ඕක අඩු වැඩි නේද? මොනව කරන්නවත් බෑ ඔකට. බුදුහාමර දේශවාක්කාතයි. මුල මැද අග හොඳට ගලපලා දේශනා කරපු දාන. තව දහස් ගානක් තිබ්බත් නේද? ලක්ෂ ගානක් තිබ්බ වුණා. ඒ තථාගත ශ්‍රී සද්ධර්මයේ සත්‍යමයි. ඒකත් බලන්න මොන භාෂාවෙන් කතා කරා වුණත් නේද? ඒ කතා කරන සෑම වචනවලම වැරදි පැත්තට යොමු වෙනවා නම් මුසාවාද, පිසුනාවාද, පරුසාවාද සම්පූර්ණ. ඔය කොටස් හතර මේ භාෂාවේ මේ වචන නැහැ කියලා ඉවරලා එහෙම වෙන් කරන්න පුළුවන්ද? ඉංග්‍රීසි භාෂාවේ, ජපන් භාෂාවේ, කොරියන් භාෂාවේ මේ ඕන භාෂාවක් උනත් නේද? මේ මුසාවාද, පිසුනාවාද, පරුසාවාද සම්පප්පලාප නැහැ කියලා නේද? එහෙම වර්ගීකරණයක් කරන්න බෑනේ. මොන භාෂාවක් දාගෙන කතා බහ කරා වුණත් නේද? සමහර බොරු කියනවා නේද? පරුස වචන කියනවා. කේලම් කියනවා ඉස්සත්. බලන්න කොටස් ටික එතනින් එහාට දෙයක් නැහැ. ඒතර බුදුහාමුදුරේ ඒකයි දේශනා කරන්නේ මේ සම්මා වාචා යහපත් වචන කතා කරනවා නම් මේ මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්පප්පලා මේ හතරෙන් පටිවිරත කියලා කියනවා වෙන වෙන්න ඕනේ. හරි. පටිවිරත කියලා කියන්නේ වෙන වෙන්න. අයින් වෙන්න. ඒවා කතා නොකර ඉන්න. දැන් බලන්න මොනතරම් හානියක් සිද්ධ වෙනවද මේ කතා කරන වචන. එතකොට මේ මෙතන මේ පැහැදිලි කිරීම කලේකේ තියෙන මොකද? ඔය දස අකුසල් වල වැඩිපුරම අකුසල් සිද්ධ වෙන්නේ වචනයෙන් කියන එක පැහැදිලි කරන්න. කයෙන් කරන වැඩේ 3යිනේ. වචනේ 4යිනේ. ඊළඟට හිතින් 3යි. අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. ඒක හිත. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාද කියන්නේ තරහ, වෛරය. මිච්ඡාදිට්ඨි කියන්නේ වැරදි දෘෂ්ටි. ඒක හිත.
ප්‍රධාන වශයෙන්. හැබැයි මේ අනිත් හැම දෙයකටම සිත මූලික වෙනවා. කයෙන් කරන වැරදි වලට, වචනයෙන් කරන වැරදි වලට නේ. ඒකයි බුදුහාම දේශනා කරන්නේ අනිවාර්යෙන්ම මේ කය යහපතට යොමු කරගෙන මේ වචනය කියන එක මේ සංවර කරගන්න. ඒකනේ බුදුදහමේ සීලය හැටියට උගන්වන්නේ. මේ තුන්දොරම සංවර කරගෙන සමහර අය කියනවා මේ කයයි වචනයයි සංවර කරගත්තොත් විතරයි සීලය කියන්නේ. නමුත් බලන්න මේ දස අකුසල් ගැන සඳහන් කරනකොට මේ කොටස් වලට බෙදෙනවානේ. කය, වචනේ, සිත. ඒකයි බුදුහාමුදුරුවෝ මෙන්න මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ කායේන සංවරෝ සාදු. මුලටම දැන් මේ මොකද්ද? වචනේ නෙමෙයි. කය. කායේන සංවරෝ සාදු. දැන් පින්නත් ඔබ මේව අහලා තියෙනවද මොන තරම් මේ ගාථාවෙම නේද? මොන බලන්න. ඒක උන්වහන්සේ අපිට මුලින්ම උගන්වන්නේ මේ කය සංවර කරගන්න. සාදු කියන්නේ යහපත්, හොඳයි. කායේන සංවරෝ සාදු. ඊළඟට සාදු වාචාය සංවර. උන් ඔය දස අකුසල් වල බෙදෙන පිළිවෙල නේද? ඊළඟට මනසා සංවරෝ සාදු. අවිද්‍යාව, ව්‍යාපාද, මිච්ඡාදී. ඒක ටික අඩු කර ගන්නවා, සංවර කර ගන්නවා. එතකොට හොඳ පැත්තට යොමු වෙන්නේ. ඒතකොට බුදුහාමුදුරු මේ ගාථාවක පද 4ක් තියෙනවා නේද? සාදු සබ්බත් සංවර. මොන බලන්න. අවසාන පදයෙන් කියනවා මේ සියල්ලම සංවර කරගන්න එක ඉතාම වටිනවා. යහපත්. සාදු සබ්බත් සංවරෝ කියලා කියන්නේ එහෙනම් කය, වචනය, සිත තුන්දරම සංවර කරගන්න. ඒ නිසා අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ පින්නතුනි මේ කතා කරන වචන පිළිබඳව. අර මදුබාණී, පුප්පබාණී, ගෝතබාණී මේ කොටස් පිළිබඳවනේ බුදුහාම පැහැදිලි කිරීමක් කරනවා සමාජයේ මිනිස්සු කතා කරන වචන. ඒ නිසා මේ වැරදි වචනේ වෙන් වෙන හොඳ වචන කතා කරන්න ගොළුෙක් වගේ ඉඳලා බෑ. අනේ මේ කතා කරොත් එහෙම එක්ක බොරුවක් කියවේ නේ. පරස වචනයක් කියවේ, ඉස් වචනයක් කියවේ නේ. කේලමක් කියවේ කියලා ගොළුෙක් වගේ ඉඳලා බෑ. හොඳ වචන කතා කරන්න. කාලේන ධම්ම සාකච්ඡා කියලා කියන්නේ හොඳ නේ ප්‍රිය අනිත්‍යගේ හිත හිතෙන්නේ නැති නේද? හොඳ වචන කතා කරන්න. එතකොට මේ කතා කරනකොටත් මේ අර ආවට ගියාට නැතුව අර කෙලතොළු කියලා කියන්නේ හැම වෙලාවෙම කියනවා ඉවරයක් නෙවෙයි. වාචාල කියලා කියන්නේ සමහරයි Taman දන්නේ නැහැ ඔහේ කියනවා. ඕන එකක් කියනවා, එපා එකක් කියනවා නේ. එතකොට ඔය කතා කරන වචනය අනුවත් ඔය මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. දැන් සමහර කෙනෙක් මේ කතා කරත් නින්දා පහස කරනවා නේද? වැඩිපුර කතා කරනවා කියලා. හරි? එතකොට නිස්සබ්දව හිටියොත් එහෙම ඒ නිස්සබ්දව ඉඳි මේ යා කතා කරන්නේ නැහැ කියලා අපහාස කරනවා නේ. ඊට පස්සේ ටිකක් අඩුවෙන් කතා කරත් ඒ මොකක් හරි කියනවා. පොඩ්ඩයි කතා කරේ නේද? වැඩි කතා කරේ නැහැ. මේ සැරේ නම් ගිය සැරේ වගේ නෑ දැන් ගෙදරට ඇවිල්ලා නේද? කතා කරද්දි වැඩියෙන් කතා කරත් අපෝ මේ මොනතරම් මේ සීරදී හැදෙනවා මේ කෑ ගහන්නට කතා කරලා කියන. ඊට පස්සේ ඔන්න ගෙදරට කවුරු හරි නෑ දැහැම ආවොත් එහෙම නිකන් කතා කරන්නේ නැතුව හිටියොත් එහෙම ඒ තරහ වෙනවා. ඊට පස්සේ අර මේ තුන්හි බව කියන්නේ ඒකටනේ. તો නිස්සබ්දව ඉන්නවා කතා කරන්නේ නැතුවනේ. එතකොට අර ටිකක් කතා කරත් ඒ නින්දහ පහස වෙනවා. ඒක බුදුහාරෝය නත්ති ලෝකේ අනින්දිතෝ කියන ගාථාවෙන් පැහැදිලි කරලා තියෙනවා. පෝරාණ මේතං අතුල ඒතං කියන ඒ ගාථාවෙන් පැහැදිලි කරනවානේ. බහුබාණී කියලා කියන්නේ වැඩිපුර කතා කරනවා. නින්දන්ති බහුබාණී. නිතරම වැඩිපුර කතා කරන කෙනාටත් බයිනවා. කට කමසෙයියාවක් නැහැ මේ කියනවා ඉවරයක් නැහැ නේද? බහුබාණී කියන්නේ නිතරම කියවනවා. ඊට පස්සේ නිදාගෙන හීනෙමුත් කියවනවා. නිදාගත්ත හීනෙමුත් වැඩ. කතාව ඔෆ් වෙලා නැහැ. ඉතින් මේ ඊට පස්සේ තුන්හි වාවන නින්දන් තුන්හි වාවන නිස්සබ්දව හිටියත් බයිනවා. ඉතින් ඕකට බොහොම ලස්සන කතා ප්‍රවෘත්තියක් තියෙනවා ධම්මපදයේ තියෙන මේ ගාථාව කියවල බලන්නකො පෝරාණ මේතන් අතුල කියන ගාථාව ධම්මපදයේ
දැන් උපාසක පිරිසක් බණ අහන්න ගියා නේද? මොකද ඒක මේ රහතන් වහන්සේ නමක් මේ අනුරුද්ධ හරි නහමහල ඩම්ගම් එහෙම මේ කොගේ එහෙම මතක තියාගන්න. මේ උපාසක පිරිස 500ක් ගියා බණ ටිකක් අහන්න කියලා. රහතන් වහන්සේ නම. උන්වහන්සේ සමාපatti සෝයට සම්බන්ධලා හිටියේ. සමාපatti සෝයේ සම්බන්ධුනහම අර කළු ගලක් තිබ්බා වගේ තමයි. තේරෙනවද? දවස් මේ 6ක් විතර ඉන්න පුළුවන් කියනවනේ මේ නිරෝධ සමාපත්තියට සම්බන්ධුනේ. හත් මේ 6 වෙනි දවසේ ඉක්මන 7 වෙනි දවසේ මේ කියන්නේ 6 වෙනි දවසේ ඉඳලා මේ එතනින් නැගිටින්න ඕනේ කියනවා. නැත්තම් මේ ශරීරෙ මොකද වෙන්නේ? ඔව් මැරෙනවා. මේ කර්ජ කාය මේකට ආහාර අවශ්‍යයි. අර නිරෝධ සමාපත්තියට සම්බන්ධුනහම දවස් 6ක් ඉන්න පුළුවන්. උපරිම 7යි නේ 7 ඉවරනොත් ජීවිතක්ෂය කරනවා. මේක ශරීරය. ඒතකොට මේක අපට ව්‍යාපෘතේජෝ වය සතර මහ බුදුන් හැදලා තියෙන මේකට කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, පිරිසුදු කරන්න ඕනේ. නමුත් බලන්න හිත දියුණු කරලා නේද? චිත්ත සමාධියෙන් මේ කය මේ Tamanට ඕන විදිහට හසුරවන්න පුළුවන් කය. එතකොට මේ කය පවත්වාගෙන යාම නිසාමනේ මුලින්ම මේ ඔය රස ඕජාවට තෘෂ්ණාව ඇති වෙලා ඔය ආභස්සර දිව්‍ය ලෝකෙන් දිව්‍ය දේවතාවෝ ඇවිල්ලා මේ ශරීරේ නඩත්තු කරන්න ගියාට පස්සේ නේද ඔක්කොම මේ රාගය ඇති වෙනවා ඊට පස්සේ නේද කාමය ඇති වෙනවා කෙලෙස් වැඩෙනවා මේ කෙලෙස් වැඩෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ කය සම්බන්ධ. එතකොට ඔය මේ සිල් සමාදන් වුණාමත් මේ විකාල භෝජන වෙනව නේද? ඒකෙත් තියෙනවා ගැඹුරු අර්ථයක් ඈ. මේ හවසට කන්නේ මේ අවේලාවේ කන්නේ කියන එක විතරක් නෙවෙයි. මේ ශරීරයේ තියෙන නේද? ඒ ආහාරයේ තියෙන තෘෂ්ණාව ටික ටික පාලනය කරලා මේ කයේ ස්වභාවය තේරුම් අරගෙන ඔන්න මතක තියාගන්න. මොකටද දන්නවද? මේ සක්කාය දිට්ඨිය. මොකක්ද සක්කාය දිට්ඨිය කියන්නේ? ඔව්. දැන් ගිය පොයේ දැන් මේ තුන්වෙනි ධර්ම දේශනාව පොයේ දවසට විස්තර කරා. ඒ වගේ මේ තුන්වෙනි ධර්ම දේශනාව රස්කාල ඒක ධර්ම දේශනාවකදී පැහැදිලි කරා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සමහර අය හිතන් ඉන්නවා. අනේ මේ මම කියලා කෙනෙක් ඉන්නවනේ. මම කියලා ඒ තමන් කියලා කෙනෙක් ඉන්නවනේ. ඒකට කියනවා. නමුත් ඒකට විතරක් නෙමෙයි. ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පංචස්කන්ධය මගේ කියලා උපාදාන කරගන්නේ. මම කියලා කෙනෙක් නිකම්ම ඉන්නවා කියන එක නෙවෙයි. මේ ස්කන්ධ පංචකය මගේ කියලා දැඩිව උපාදාන කරගන්න එක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට ආහාරයත් එක්ක සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙලා තියෙන මොකද්ද? මේ කය. මොන බලන්න ටිකක් මේ කෑම කන එක එහෙම ටිකක් අඩු කරලා ඒක පාලනය කරලා එතකොට කෙලින්ම මේ මනස සම්බන්ධ වෙන මොකටද? මේ ශරීරයත් එක්ක මේ දැන් හැම වෙලාවෙම මිනිස්සු බලන්නේ මොකද්ද? මේ ශරීරයම පෝෂණය කරන්න. මොන තරම් ජීවිතේ කැපකිරීම කරනවද? තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය හැම එකම මුළු ජීවිත කාලෙම හැමදේම යොදවන්නේ මොකටද? මේ ශරීරය පවත්වාගෙන යන්න. හොඳ ආහාර පාන දීලා රත්තරන් මාලවලු මේකේ දාලා නේද? ලස්සන ඇඳුම් වලින් මේක සරසලා මේක මගේ කියලා හිතාගෙන මේක මේ උපාදාන කරගෙන මේක සරසන්න නඩත්තු කරන්න පවත්වාගෙන යන්න. හැබැයි ඒක හොඳට තමන්ගේ ජීවිතේ නිරෝගීව පවත්වාගෙන යන්නේ බුදුහාම කොච්චර ලස්සනද ඔය බේසජ්ජක් කන්දකේ මොනේ රෝග වලට ප්‍රතිකාර කරන්න. නිදුක් නිරෝගීව ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය මඟ බුදුහාම දේශනා කරනවා. නමුත් අර ධර්ම අවබෝධය බලන්න මේ පැත්ත විදර්ශනා නුවණින් මේ ශරීරයේ දෙස බලන හැටි උන්වහන්සේ අපට උගන්වනවා. හැබැයි උන්වහන්සේ මේ පැහැදිලි කිරීම තථාගත සම්මා සම්බුදුරේ සත්‍ය වෙන දේශනා කරන්නේ. ඒකට උන්වහන්සේ එක් අවස්ථාවකදී පැහැදිලි කරනවා මේ ශරීරය කියලා කියන්නේ මොකද්ද? උපමාවක් කියනවා. දැන් මේ සමහර දේවල් උපමා කියන්න පුළුවන්. උන්වහන්සේ මොකද්ද දෙන උපමාව? ඒක එකක්. මේ තව එකක් තමයි බුදුහාඳුරෝ මේ ශරීරයට උපමා කරනවා. මේ ශරීරය උපමා කරනවා ගිනිගෙන දැවෙන ගේකට. හරිද? දැන් හිතා ගන්නකො. මේ ශරීරේ හරියට මොකක් වගේද? ගිනිගෙන දැවෙන ගයක් වගේ. ඒක ධර්මානුකූල බැලුවොත් එහෙම පින්නතුනේ අපි ඉපදුන දවසේ ඉඳලා මේ යනකම් 11 ගින්නකින් දැවෙනවා.
ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඒක වෙන දවසක පැහැදිලි කිරීමක් කරන්න ධර්ම දේශනාවට 11 ගින්න ගැන. තේරුණාද? ඒ 11 ගින්නකින් දැවි දැවි තමයි අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒක නුවණින් විදර්ශනා නුවණින් අවබෝධ කරගන්න ඕන දෙයක් ඈ. ගිනිය වෙනවා කියලා මේ ගින්දර පේනවාද කියලා කට්ටිය බලයි ඊට පස්සේ. එහෙම එකක් නෙවෙයි. බලන්න ජරා කියන්නේ වයසට යනවා. ඒතකොට කවුරුත් කැමති නැහැ වයසට යනවා. තරුණ වයසේ මිනිස්සුන්ට කැමති. ඒතකොට ඒක මානසික පීඩාවක්. ලෙඩ හැදුනාම සතුටුද? ඈ? Tamanට අසනීපයක් හැදුනාම, ඒ ලෙඩක් දුකක් හැදුනාම මේක අනේ මං හරි සතුටුයි මේ මට ලෙඩ හැදිච්ච එක කියලා සතුටු වෙනවද? නෑ. දැන් අතන මේ මුල්ම ධර්ම දේශනාවේදී බුදුහාමුදුරුවෝ ජාතිපි දුක්ඛ කියනවා නේද? මොන මේ 11 කින්න සඳහන් කරනකොට ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන්නේ. නමුත් තව ඒකට සම්බන්ධ වෙච්ච ඒවා තියෙනවා නේද? 11 කින්න ගැන කියනකොට. ඒතකොට ජාතිපි දුක්ඛ කියන්නේ ඉපදීම දුකක් කියලා කියන්නේ නේද? මොන බලන්න. එතකොට ඒක තථාගත සම්මා සම්බුදුරේ මේ ලෝකෙට පහළ වෙලා සත්‍යමනේ දේශනා කරන්නේ. සත්‍යමනේ දේශනා කරන්නේ. ඒතකොට පවතින දෙයක් නේ. කිදුවේ නැති දෙයක් නෙවෙයි. ඒකයි සත්‍යමයි දේශනා කරන්නේ. එතකොට මේ ශරීරේ හරියට උපමා කරා ගිනිගෙන දැවෙන ගේකට. එතකොට ගිනිගෙන දැවෙන ගේ මොකද වෙන්නේ? තියෙන හැම දෙයක්ම මොකද වෙන්නේ? පිච්චිලා අලු වෙලා යනවා. අවසානයේ මොකොත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් මේ ජීවිතේ උපන් දවසේල මේ යනකම්ම මේ ශරීරේ විතරක් පෝෂණය කරන්න ආහාර පාන මේක හොඳට ලස්සනට තියාගෙන නේද? රතක් පොලා නේද? කෑම බීම වලින් රස ගන්නවලා මේ වෙන තමන්ගේ අර ආධ්‍යාත්මික දියුණු කරගන්න නැතුව ගුණධර්ම දියුණු කරගන්න නැතුව අර ටික විතරක් කරොත් එහෙනම් මොකද වෙන්නේ? දාන ආදී පින්කම් කරන්නේ නැතුව ඉඳලා. අර ගිනිගෙන දැවෙන ගෙට කොහොම වෙලා පිච්චිලා ගියා වගේ අවසානයේ අලුත් නැහැ, දැලිත් නැහැ, මොනවත් නැහැ නේ. කරපු දෙයක්. අවසාන ඉතුරු වෙන්නේ මොකද්ද? පසුතැවිල්ල විතරයි. තේරුණාද? ඇයි මේ කරපු හැම දෙයක්ම ඔක්කොම නැවත ආවර්ජනා කරලා බලනකොට Tamanට ජීවිතේ කල්පනා කරලා සතුරු වෙන්න දෙයක් නැහැ. තේරුණාද? ජීවිතේ සතුරු වෙන්න දෙයක් නැහැ අවසානයේ හැදලා බැලුවාම. නමුත් Taman දන් දෙනවා නම්, සිල් රකින්නවා නම්, ගුණධර්ම පුරනවා නම් නේද? අනිත්තර උදව්පකාර යහපත් දේවල් සිද්ධ කරලා තියෙනවා නම් Tamanගේ මනස නේද? හොඳ සංසුන් කරගෙන නේද? එතකොට මේ මෛත්‍රී භාවනාවේ තියෙන්නේ ලැබෙන ප්‍රතිඵල 11 නේද? ඒකෙන් 10 වෙනි එක තමයි අසම්මූලෝ කාලං කරෝ. සිහි විකල් වෙන්නේ නැතුව නේද? මනස හොඳට සංසුන් කරගෙන ජීවිතයේ අවසාන භාගයට මුහුණ දෙනවා. අවසාන මොහොතට නේද? අන්න ඒ නිසා මේ දේවල් හොඳට තේරුම් ගන්නට එහෙම තේරුම් අරගෙන මොන තරම් අපිට ලැබුණු පෙර පිනට ලැබුණු මේ භාග්‍යයක්ද මේ හොඳට වචන කතා කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ නිසා හොඳට වචනේ සංවර කරගෙන මේ වචනයෙන් කරන අකුසල් වලින් දුර වෙලානේ. එතකොට සිතත් සංවර වෙනවද? කොහොම සම්මා දිට්ඨිය තමයි මූලික වෙන්නේ. හොඳ සිතවිලි සිතට ඇවිල්ලා ඒ වචන කටින් පිට වෙන්න. ඉතින් ඒවා එකිනෙකට සම්බන්ධයි. ඒවත් තේරුම් අරගෙන මේ තථාගත සම්මා සම්බුදුරෙක් කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා වටහා ගන්න ඉතාම වටිනා සූත්‍රයක්. බුදුවරු මොන විදිහටද මේ වචනේ භාවිත කරන්නේ. එතකොට අපි ටික ටික මේ කරුණු දැනගෙන බොහොම ප්‍රවේශමෙන් නේද? යහපතක් වෙන විදිහටම මේ වචනේ භාවිත කරගන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඉතින් එහෙමනම් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිදු කළා. අපි සිත තුළ ජයතුරුගත් උදාාර පින් සිතුවිලි දෙවියන් සහිත සියලු සත්වයන්ට පුණ්‍ය අනුමෝදනාවක් ලෙස අනුමෝදන් කරමු. ittavatacammēhi sampethaṃ puñña sampaдаṃ sabbhe devā anumodantū sabba sampatti siddhiyā ittavatacammēhi sampethaṃ puñña sampadaṃ sabbhe bhūtā anumodantū sabba sampatti siddhiyā ittavatacammēhi sampethaṃ puñña sampadaṃ sabbhe sattā anumodantū sabba sampatti siddhiyā. මියගේ ඥාතීන් සිහිපත් කොට පින් අනුමෝදන් කරමු. මියගේ ඥාතීන් සිහිපත් කොට පින් අනුමෝදන් කරන මේ අවස්ථාවේ විශේෂයෙන්ම අද මේ පින්කමේ මූලික දායකත්වයේ ලබා ගන්න කටයුතු කළ
මහින්ද මහත්මයාගෙත් ඒ වගේම චමීල් මහත්මියගෙත් ඒ පවුලේ හැම දෙනාගේම නමින් අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ඊනා යාලකල ආදරණීය මෑණියන්ටත් ඔලිවර් යාලකල පියාණන්ටත් දොඩංගුවේ වජිරඥාන ස්වාමීන් වහන්සේටත් ඒ වගේම දීලා අල්විස් ආදරණීය මෑණියන්ටත් ඊලානන්ද විජේසේකර මහත්මයාටත් ඒ වගේම තවත් කොටු ඥාතීන් පින්වත් ඔබගේ නමින් අභාව ප්‍රාප්ත වෙලා පින් බලාපොරොත්තු වෙන්නට පුළුවන්. පින්කමට සම්බන්ධ සියලු දෙනාගේමත් නමින් මේ ගිහිලා යම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තු නැත්නම් ඒ සියලු දෙනාමත් මේ පින් අනුමෝදන්ව සංසාර භවයන් සුවපත් කරගෙන උතුම් නිවනින්ද සැනසෙත්වා කියන මේ කාරණා සිතුවිලි පෙරදරි කරගෙන මේගේ ඥාතින් සිහිපත් කොට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයක් ඒ වගේම අද දවසේ සිද්ධ කළ මේ තුම් ධර්ම දානමය පින්කම ජයිත කුසල ශක්තියත් අද පින්කමේ මූලික දායකත්වයේ බාරගෙන කටයුතු කළ මහින්ද මහත්මයාට සමීල් මහත්මියට ඒ වගේම තේනු දුව මුවන් පුතා ඒ වගේම මනෝද්‍ය මහත්මිය මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාමත් ඒ වගේම ආදරණීය දෙමව්පියනුත් මේ පින්කමට දුර බැහැර ඉඳලම සම්බන්ධ වුණු බව මතක් කළා. ඒ පින්වත් ඔබටත් ඔබගේ පවුල සියලු දෙනාටමත් ඒ වගේම අද පින්කමට සම්බන්ධ වෙසින්න පින්වත් ඔබටත් තමන්ගේ පවුල සියලු දෙනාටමත් මේ ආශිර්වාදයන් ලැබීම තුළින් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා සැපත ශාන්ති උදා වේවා අපල උපද්දවා තියෙනවා නම් ඒ සියල්ලම දූරීභූත වේවා කරන තියෙන රැකී ආරක්ෂා කටයුතු යමින් ගමන් විමන හිතන පතන යහපත් කටයුතු සියල්ලම සාර්ථක වේවා මෙලොව වශයෙන් හැම දෙනාටම සිතක් වේවා සාන්තියක් වේවා යහපතක්ම සිද්ධ වේවා ඒ වගේම උතුම් වූ නිවනින් සැනසීම උදා කර ගන්නට මේ සිද්ධ කරන උතුම් පින්කම් වලින් ජයත කුසල ශක්තිය හැම දිනාටම පිහිට පිණිස පවතිවා ප්‍රසාද කළ හැම දිනාම පින් අනුමෝදන්ට සම්මෙදන ආශිර්වාද ලැබෙනවා. අභිවාදන සීලිස් නිච්ඡං උදාකචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.